හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මගේ නිසල් හේ කියන page එකේ මම event එකක් organize කරා online robotic challenge කියලා. ඒකෙදි අපි දැන් අද ලෑස්ති වෙන්නේ මේකෙන් ජයග්‍රහණය කරපු අයට අදාළ tag voucher බෙදා දෙන්න. ඉතින් මම දැන් ඉන්නේ NC Electronic ආයතනයේ. දැන් අපේ මේ ජයග්‍රාහකයන්ට NC Electronic ආයතනය විසින් පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඒකත් එක්ක ඒකට සහභාගී වෙලා පොඩි සංවාදයක් ගෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මොනවද මේගොල්ලෝ හිතන්නේ, මොනවද මේගොල්ලන්ගේ අදහස්, ඒ වගේ මොනවද අපිට ඉස්සරහට කරන්න ඕනේ මේ ආඩ්නෝ සම්බන්ධව අපේ රටේ ඉන්න නංගිල මල්ලිලව දැනුවත් කරන්න, ඒ වගේම සහෝදරයන්ව අපේ සහෝදරයන්ව දැනුවත් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන පොඩි සංවාදයක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැන් මේ සංග්‍රහයට ගිහිල්ලා බලමු මේගොල්ලෝ මොනවද කියන්නේ කියලා. Les bars sont remplis, le jour se lève sans faire de bruit dans l'aventure, parfum du midi. මේ සංවාදය අතරතුර අපිට ගොඩක් දේවල් දැනගන්න හම්බුණා. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් මහන්සිලා දින මේ වැඩේ කරන්න. අපි දැන් බලමු මේ online robotic challenge එක ගැන මේ ජයග්‍රාහක මොනවද හිතන්නේ, ඒ වගේ මොනවද ඒගොල්ලන් කියන අදහස් කියලා ඒගොල්ලන්ගේම වචන වලින්. මුලින්ම thanks කරන්න අපේ නිසල් සහෝදරයන්ට, ඒ වගේම NC Electronic ආයතන සහෝදරයන්ට. මුලින්ම මම මේ තරඟ ඉදිරිපත් වුණේ දැක්කා අපේ Facebook එකේ අපේ නිසල් සහෝදරයා post එකක් දාලා තිනවා online robotic මේ competition එකක් තියෙනවා කියලා. මම ඇත්තටම robotic කියන්නේ වලට මුලින්ම අඩදාන දැම්මේ ඔහුගේ වීඩියෝ වලින්. ඊට පස්සේ ටිකෙන් ටික මට ඒක ආසාව වැඩි වුණා. ඉතින් මට ඒ සම්බන්ධව ලොකු දෙයක් කරන්න ඕන කියලා හිතා ඉන්න කාලෙක තමයි මෙහෙම online robotic competition එකක් තියෙනවා කියලා දැක්කේ. ඉතින් මම පළවෙනි කමෙන්ට් එක දාලා උට ඇහුවා මේ මොකද්ද මේ කොහොමද වෙන්නේ, කොහොමද කරන්න ඕනේ, කොයි කාලයක් තියෙනවද මේ කියලා. ඊට පස්සේ තමා මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න බලන් ගත්තා. ඉතින් මගේ ලොකු අයිඩියා එකක් තිබ්බා ඉස්සරහට කරගෙන යන්න. මගේ වැඩ කටයුතු එක මේ කැම්පස් එකේ වැඩ කටයුතු එක කරගෙන යනකොට මට කාලය සීමාව ටිකක් මදි වුණා. නමුත් හොඳ ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තුෙන් හොඳ වීඩියෝ එකක් කරලා දැන් මම ඉතින් මෙවැනි කම්පිටිෂන් තියෙන එක ඉදිරි අනාගතයටත් ඉදිරියට මේ ලංකාවේ තව මේ සම්බන්ධව නොදන්නා බුද්ධිනි දැනුවත් වීමටත් ඒ වගේම ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් පුද්ගලයන් මේක බිහි වෙන්නේ. ඉතින් මේ වගේ කම්පිටිෂන් ඉස්සරහට තව තියෙන්න ඕනේ. මෙවැනි දේවල් කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඇත්තටම ආඩ්නෝ වලින් තව රොබොටික් සයිඩ් එකෙන් ලංකාවේ සහ ලෝකයේ අංක එකට ගේන්න ඇත්තටම බලන් ගියාම දැනට අංක එකට ආඩ්නෝ සම්බන්ධ ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු ලොකු දෙයක් කරන්න මෙවැනි කම්පිටිෂන් එකක් පැවැත්වීම සම්බන්ධයෙන් නිසා සහෝදරයන් නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම NC Electronic ආයතනයේ සහෝදරයන් බොහොම අයිතෝන් නැවත මීටත් වඩා ලොකු දෙයක් ඔවුන්ට කිරීමේ හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලාම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ නිසා සහෝදරයන්ට NC Electronic ආයතනයේ සියලු දෙනාට වයින් මොකද මේ වගේ තරගයක් පැවැත්වීම පිළිබඳව. මොකද ලංකාවේ මේ වෙනකොට මේ වගේ online robotic challenge තරගයක් තිබිලා නැහැ මේ වෙනකම්. මොකද ගොඩක් කට්ටියට මේ ප්‍රායෝගික අපහසුතාවක් තියෙනවා. ස්ථානික පැවැත්වෙන තරගයකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩ අතපසු කරලා ඒ වගේ තරගයකට සහභාගී වෙන එක. මේ වගේ online වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා මේ වගේ තරගයකට සහභාගී වෙන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් මේකට දාලා තිබුණා වීඩියෝස්. ඒ වගේම මේ තරගය ගොඩක් සාර්ථකව පැවැත්ුණා. එක දෙක තුන ස්ථාන වලට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ තරගයේ පැවැත්වෙන මම දැකපු දෙයක් තමයි මේකේ යාළුවන්ගේ උදව් ගනිද්දී ගොඩක් කට්ටිය මගෙන් විස්තර ඇහුවා මේ ආඩ්නෝ කියන්නේ මොකක්ද
මේකෙන් මොකක්ද වෙන්නේ මොනවද අපිට කරන්න පුළුවන් මේ පිළිබඳව විස්තර ඔය ගොඩක් දේවල් ඒගොල්ලෝ මයින් අහුවා. ඒක නිසා මේ තරගෙන් මම හිතනවා ගොඩක් දෙනෙකුට මේ ගැන උනන්දුවක් ඇති වුණා. ඒ වගේම ලොකු ආසාවක් ඇති වුණා කියලා. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා මේ අද සම්බරාවට. ඒ නිසා මම මේ තරගෙ පවත්වපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම නම් Arduino වලට අලුත් කෙනෙක්. දවසක් මම මේ FB එකේ ඉන්නකොට මම දැක්කා නිසල් හේ කියලා page එකකින් Arduino ගැන කරනවා. ඒකට ගිහිල්ලා බැලුවාම එයා ගොඩක් හොඳට කියලා දෙනවා. ඒ ප්‍රෝග්‍රෑමින් පැත්ත, ඉලෙක්ට්‍රොනික පැත්තේ හැම දෙයක් ගැනම කියලා දෙනවා. ඒකින්ද පොඩි ආසාවක් ඇති වුණා මේක කරලා බලන්න. ඊට පස්සේ එහෙම කර ඉන්නකොට තමයි හම්බෙන් වගේ දැක්කේ එයාම දාලා තියෙනවා මේ online robotic competition එකක්. ඒකෙදී වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. එයාගේ පාඩම් වලින්ම ගත්ත උපදේශය ඔක්කොමත් එක්කම වීඩියෝ එකක් කරලා දැම්මා. බොහොම හොඳට එයා කියලා දෙනවා. මේ වගේ දෙයක් ලංකාවේ කරපු මම හිතන්නේ පළවෙනි පාර ඔන්ලයින් කරපු නැත්තම් තැන් වල එක කැම්පස් වලින් කරපු ඒවා තිබ්බා. ඒනවාට මේ ඔන්ලයින් කරපු ඉඳලා ලංකාවේ ඉන්න හැම තැනකින්ම වගේ වීඩියෝස් ඇවිල්ලා තිබ්බා. ඒක ගොඩක් හොඳට වුණා. මම දැන් මේ හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකක් මම තමයි තුන්වෙනි ස්ථානය ලැබුණේ. මේ හැම දෙයකටම උදව් වුණේ නිසල් හේවසම්ගේ කරපු ඒ වීඩියෝස් තමයි. ඔයගොල්ලොත් ඒ ඔයාගේ page එක එක්ක එකතු වෙලා Arduino ඉගෙන ගන්න කියලා මම කියනවා. හරි මේ තියන්නේ ඒගොල්ලන්ගේම වචන වලින් ඒගොල්ලන්ගේම හිතට ආපු අදහස් ටික. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ මේගොල්ලන්ට tag voucher බෙදා දෙන්න. දැන් අපිත් එක්ක එකතුලා ඉන්නවා NC ඉලෙක්ට්‍රොනික ආයතනයේ කල්පනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. අපි දැන් මේ tag voucher වලට අමතරව තවත් tag එක ක්ලාස් එකකට තියෙනවා NC ඉලෙක්ට්‍රොනික ආයතනය විසින්. අපි ඒකත් දැන් මේ අවස්ථාවේදී ලබා දෙනවා. ni le courage. මේ තමයි අපි මේ ජයග්‍රාහකයන්ට tag voucher ඒ වගේම NC ඉලෙක්ට්‍රොනික ආයතනය විසින් විශේෂයෙන්ම දීපු ඒ tag ටික බෙදලා දුන්නේ. ඉතින් මම ස්තුති කරනවා මේ අපේ challenge එකට වීඩියෝස් අප්ලෝඩ් කරපු සියලු දෙනාට. සියලු දෙනාම ගොඩක් මහන්සිලා තිබුණා. ඉතින් මේ 2016 අවුරුද්ද අපි ඉස්සෙල්ලාම පාර තමයි මේක කරේ. ගොඩක් හිතපු තරම් ලේසි වුණේ නැහැ වැඩේ. ගොඩක් අපිට ගොඩක් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ කොහොමද මේවා තෝරන්නේ? ඔය වගේ ගොඩක් දේවල් ගොඩක් දුර කට්ටිය ඉන්නවා. මේගොල්ලෝ කොහොමද සහභාගී කරවන්නේ? ඉතින් මේ හැම දෙයක්ම තමයි අපි මේ විදිහට මේ තරගයේ සංවිධානය කරන්න තීරණය කරේ ඔන්ලයින් තරගයක් විදිහට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ තරගෙ දිගටම අරන් යන්න. ඒ වගේම මේක ෆිසිකලි කරන්න. ඒ කියන්නේ තරගකරුවන් එක ස්ථානයකට ගෙන හැරලා අපි එතනදී හොඳම නිර්මාණයක් තෝරන්න මේ වගේ අදහස් ගොඩක් තියෙනවා. මගේ වෙලාවත් එක්ක මම මේ ටික කොහොම හරි කරන්න ඉස්සරහට. ඒ වගේම මේ තරගය කරනකොට මට උදව් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දිනේෂ් අයියා, Arduino group එකේ දිනේෂ් අයියා, අපේ දිනේෂ් ජයසිංහ අයියා. ඉතින් මාත් එක්ක කතා කරා, ගොඩක් කතා කරා මේකට කොහොමද ඕගනයිස් කරන්න කියලා. ඉතින් ස්තුතිවන්ත වෙනවා දිනේෂ් අයියාට. ඉතින් ඒ වගේම මේ තරගෙ මෙහෙම කරන්න වෙන්නේ අපිට NC ඉලෙක්ට්‍රොනික ආයතනයේ මේ වගේ සහයෝගයක් හම්බුනේ නැත්තම්. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා NC ඉලෙක්ට්‍රොනික ආයතනයට අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. ඒ වගේම මේ ලබා දුන්න තෑගි මුදල පොඩි මුදලක් නෙමෙයි, රුපියල් 21000ක මුදලක තෑගි ලබා දුන්නා NC ඉලෙක්ට්‍රොනික ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතුව. ඒ වගේම මතක් කරන්න ඕනේ Arduino ගැන වීඩියෝස් තියෙනවා මගේ channel එකේ. Arduino ගැන මුලින් ඉඳන් බලන්න ඔයගලන්ට මගේ channel එකේ තියෙන වීඩියෝස් follow කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට එකතුලා ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.